අදත් අපිට ගන්න වෙන්නේ පාසල් ශිෂ්‍යයෙක්මයි. මොකද වැඩිහිටි සමාජයේ අපට එවන පොත් සමහර විට එවුන් කල්පනා කරනවත් දන්නේ මේ විචාරක වැඩසටහන ඒ තරම් ඒගොල්ලන්ට වැඩක් නැහැ කියලා සමහරට කල්පනා කරන්නේ. මොකද තරිදුශ්‍රී ලොකුගමගේගේ අලුත් පොතේ කියලා තියෙනවා. ඇල්බර්ට් රුඩ් මිනිස්සු කියන පොතේ මේ සැරේ අර ස්වර්ණ පුස්තක නිර්දේශිත පොතක තියෙනවා මේ හැම මීයකටම ඔගේ නැට්ට දිගයි කියලා. දක්ෂයෙක් වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. දක්ෂකම නඩත්තු කරන එක. සමාජයේ ඇතුලේ නිර්මාණය වෙලා තියෙන කවීන් මේක හරියට නඩත්තු කරනවා. ගත්තා පොටෝවක් පිටිසර සිරි පිනිස. ඔහුට පුළුවන් නිකන් පොඩි අදහසක් අරගෙන අදහස සංවර්ධනය කරලා ලියන්න පුළුවන් වර්ගයේ පිරිමි දරුවෙක් මේ චතුක. අයවෝන් අපි අදත් සබරගමු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සාහිත්‍ය වැඩසටහන සබරගමුවෙන් වෙසක් මලක් වැඩසටහනේ මේ සතියේ ඔබට හඳුන්වා දෙන අලුත්ම කතෘවරයා සහ ග්‍රන්ථය එළි දක්වන්න හදන්නේ. අදත් අපිට ගන්න වෙන්නේ පාසල් ශිෂ්‍යයෙක්මයි. මොකද වැඩිහිටි සමාජයේ අපට එවන පොත් සමහර විට එවුන් කල්පනා කරනවත් දන්නේ මේ විචාරක වැඩසටහන ඒ තරම් ඒගොල්ලන්ට වැඩක් නැහැ කියලා සමහරට කල්පනා කරන්නේ. මොකද මම දැක්කා අර කියලා තියෙනවා අපේ මෙයා මේ කවුද තරිදුශ්‍රී ලොකුගමගේගේ අලුත් පොතේ කියලා තියෙනවා. ඒ කියන්නේ ඇල්බර්ට් රුඩ් මිනිස්සු කියන පොතේ මේ සැරේ අර ස්වර්ණ පුස්තක නිර්දේශිත පොතක තියෙනවා මේ හැම මීයකටම ඔගේ නැට්ට දිගයි කියලා. ඒ වගේ සමහරට හිතනවත් දන්නේ මේ වැඩිහිටි ලේඛකයන්ට අපි මාර සිරා පොරවල් ඒ නිසා ඔයගේ නිකන් මේ ප්‍රාථමික මොන්ටිසෝරි වැඩසටහන් වලට අපේ පොත් ගිහින් දීලා මොකටද කියලා. ඒ ගැන ප්‍රශ්නයක් නෑ. ඒක ඔබේ කල්පනාව. නමුත් පාසල් දරුවන් අතරට අපිට යන්න ලැබුණා. ඒක තමයි අපේ ඒකායන අරමුණ උලා තිබුණේ. ඒ අනුව පාසල් දරුවන් දැනට එවලා තියෙනවා විශාල පොත් සංඛ්‍යාවක්. මම යෝජනා කරා අපේ ලේකම්තුමාට නුවන් හෙට්ටිආරච්චි මහත්තයාට සතියකට දෙක ගානේ හරි මේ පොත් ටික දාන්න කියලා. මේ මොකද මේ පාසල් දරුවන් මේ සම්බන්ධයෙන් උනන්දු වෙන නිසා. දැන් මෙවර මම විශ්වාස කරනවා විශාල පොත් සංඛ්‍යාවක් අපිට ලැබෙවි කියලා. පාසල් දරුවන් අතර ලියවෙන පොත්. එතකොට මේ අද මම තෝරගන්න හදන්නේ සීවලි මධ්‍ය විද්‍යාලයේ පිරිමි දරුවෙක්. අපි ගිය සතියේ තෝරගත්තේ ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලයේ දැරියන් දෙදෙනෙක් ලිව මේක කවීන් චතුක රණසිංහ. ඔහු දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පළමු වසරේ සිසුවෙක්. මේක ලියන්නේ ඔහු මං හිතන හැටියට 8 වසර හෝ 9 වසර වගේ කාලෙක ලියපු පොතක් තමයි මේ මුද්‍රණය වෙලා එන්නේ. අර වගේ මම කැමති මේක පියකට පෙළ ගැන කියන්න. ඔහු ආපු පාර ඔහු ඉස්සෙල්ලාම ස්තුති කරනවා අම්මටයි තාත්තට. ඔහුගේ මම දැක්ක ඔහුගේ පිදුම තියෙන්නේ ඒකටමයි. දස මස කුසදරා මා මොළවට බිහි කළ මව්සෙනෙහසදී මා යහමග යවූ ආදරණීය අම්මාට කුසයේ නොදරුවත් සැමදා ඇකයේ දරා. ලස්සනයි යෙදුම. කුසයේ නොදරුවත් ඇකයේ දරා රන්දාදිය හෙලා මා රැකගත් ආදරණීය තාත්තාට සෙනෙහසින් පුදමි. චතුක ලියන්නේ. ඊට පස්සේ ස්තුති කරනවා සීවලි මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමා නීල් වතුකාරවත්ත මැතිතුමාට, සියලු ගුරු මෑණිවරුන්ට, පියවරුන්ට, මා ලේඛන කලාවට යොමු කළ තමරා විජේතිලක ගුරු මවට සහ මේ පොත මුද්‍රණය සඳහා මූල්‍ය දායකත්වය ලබා දුන් 96 2006 ආදි ශිෂ්‍ය සමාජයේ සභාපතිතුමා සම්පත් ගුණසේන මහතාට, මාගේ මිත්‍ර මේ පිටකවරේ ඇඳලා තියෙන මා මිත්‍ර නිසයිරු තරුණෙත් ඒකනායක සොහොයුරාට, අකුරු සංයෝජනය කළ උමන්දා සත්සරණේ සොයුරියට, ඒ වගේම ඔහුගේ නැගණියට ඔහු ස්තුති කරනවා බිනරී දේවකී රණසිංහට, ඒ වගේම කේතකී නවංජනා රණසිංහට සහ කාව්‍යා ලක්මිනී බෝධිරත්න කියන සොයුරියන්ටත් ඔහු ස්තුති කරන්න අමතක කරලා නැහැ. ඔහු කෙටි කතාව ගැන ඔහුගේ අදහසත් කියනවා. ඔහු කියනවා කෙටි කතාවක අරමුණ වන පරාසය පටුය. ඒට ඇතුළත් කළ කාලරාමුව කුඩා එකක් විය යුතුය. ඒ කුඩා අවකාශයක් තුළට ගොනු වී තිබිය යුතුය. විවරණයන චරිත ප්‍රමාණයේ සීමා විය යුතුය. මෙන්න මෙහෙම ඔහු ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහසත් කියනවා. කවීන් මා දන්නවා පැටිවියේ පටන්ම ඔහු ශිෂ්‍යත්වයේ ඉතාම ඉහළින් සමත් වෙච්ච දරුවෙක්. එහෙම තමයි ඔහු සීවලියට එන්නේ. දක්ෂයෙක් වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. දක්ෂකම නඩත්තු කරන එක. දක්ෂයෙක් වෙන්න පුළුවන්. නමුත් දක්ෂකම නඩත්තු කරන්න බෑ. මොකද අවටින් තියෙන මේ පලිරෝධත් එක්ක සමාජයේ ඇතුලේ නිර්මාණය වෙලා තියෙන මේ නානාවිධ දුරාචාර එක්ක දක්ෂකම නඩත්තු කරන්න බෑ. නමුත් කවීන් මේක හරියට නඩත්තු කරනවා. මම එහෙම කියන්නේ ඔහු දහම් පාසල් යන
සීල් ගන්න බණ දහම් දන්න පන්සල් ඇසුරක් තියෙන අපේ ඔය අඹගස්සයායි නාගිත හාමුදුරුවෝ ඉතාම සමීපව ඇසුරු කරන අපේ නායක හාමුදුරුවෝ මව්පියන්ට සෙනෙහස දක්වන සහෝදර ප්‍රේමී ඉතා හොඳින් රකින්න දරුවෙක් කවීන් කියලා කියන්නේ. ගුරු ගෞරවයත් ඔහු ගාව ඇත්තටම ඉතාම ඉහළින් තියෙනවා. තමන්ට උගන්වපු මොන්ටිසෝරි ටීචර්ට උපාධියක් නැහැ. ඇය බාගද උගන්වන්න මැත්තේ අකුරු 20ක් විතර. හැබැයි අපි උපාධිය අරන් තියෙන්නේ ඒ අකුරු 20න් කියලා අමතක කරන්න හොඳ නැහැ. එහෙම අතීතයට ඇවිදගෙන යන්න පුළුවන් හොඳ ගුණයක් චතුගාව තියෙනවා මම දන්නවා. ඔහු මේ පැටිවියේ කුඩා දරුවෙක්ගේ කාලේ තමයි මේ කතාව ලියන්න පටන් ගන්නෙ. මම පළවෙනි කතාවට ගන්නේ වෙනස කියන කෙටි කතාව. මට මේ කෙටි කතාව කියනකොට මතක් වුණේම මේ වහලේ සිදුරු අතරින් වැහි බිඳු බේරේ ගොම මැටි නොගෑ බිම පොඩි වලවල් හැරේ කටුමැටි විත්තියේ පොළොවට බර තීරේ මැටි ගැලවිලා දිය කඳයයි ගේ පාරේ කියන කවිය. ඒකේ එක පදයක් තියෙනවා පිටිසර සිරියාව මේ කවියේ නම ගත්තා පොටෝවක් පිටිසර සිරි පිනිස කියන කවි පදේ. චතුක කියන්නේ ලොකු කියවීමක් තියෙන ළමෙක්. ඔහුට පුළුවන් නිකන් පොඩි අදහසක් අරගෙන අදහස සංවර්ධනය කරලා ලියන්න පුළුවන් වර්ගයේ පිරිමි දරුවෙක් මේ චතුක. චතුක මේ කතාව ASCII ඉන්නේ අන්‍ය පුද්ගලයෙක්, බාහිර පුද්ගලයෙක් හැටියට ඉන්නේ. ඔහු මගුල් ගෙදරක ඉන්නවා. මගුල් ගෙදර ඉන්න හොඳට හැඳ පැළඳ ගත්ත සුවඳ විහිදෙන මුකුත් නැහැ ඇවිදින ස්වර්ණාභරණ සාප්පුනේ තියෙන්නේ. මහත්තුරුත් එහෙමයි බොහොම ධනවත් පෙනුමක් තියෙන මිනිස්සු ඉන්නේ. එතන තියෙනවා පොඩි මොකක්ද කියන්නේ පොඩි පිහිනුම් තටාකයක්. ඒකේ නිල්වන් ජලයේ රැලිති නගමින් තියෙනවා. දැන් මෙච්චර මේ පරිසරය වර්ණනා කරනකොට මට හිතුණා මේ ළඟම මොකක් හරි තව අනතුරුකුත් මෙයා හොදාගෙන ඇති කියලා. හරියටම හරි මං කිව්වා වගේ. දැන් මෙතෙන්ට ඇවිල්ලා මේ මනාලියෝලක් ෆොටෝ ගන්නවා. හරිම ප්‍රීති ප්‍රමෝදයේ ආනන්දයේ දෝරගලන තැනක්. දැන් මේ කැමරාකරු ඒ කියන්නේ අපේ පුදු දැන් මේ කැමරාව ඔහොම අරගෙන යනකොට අහුවෙන කටුමැටි ගියා. දැන් මේක බලන්නකෝ මේ ගැළපීම කොහොමද කියලා. කටුමැටි ගියයි මනාලියෝලයි මෙතන තියෙන මොකද්ද අර පීනුම් තටාකයයි ශාලාවේ කෙරවලගේ ඔක්කොම අල්ලලා නිකන් සුප් එකක් වගේ ෆොටෝ එකක් මේ ගහන්න දන්නේ. නොගැලපීමේ ගැළපීම මේකට කියන්නේ. මෙතන මැදින් දුවනවානේ කොල්ලෙක්. කැහැටු ගැයිච්ච කෙසග කෝටු කේඩෑරි කොල්ලෙක් දුවනවානේ. මන්නාරන් සූඩියා වගේ ළමයි. දුවපන් අර කොල්ලන්ට නෑ කොහෙද යන්නේ? පෑනේ. කොහෙද යන්නේ? බම්බු ගහන්න. කිව්වා අනේ අර කොල්ල බයේ හැංගෙනවා කියනවා. ඒතර අර කොල්ල ලස්සන ෆොටෝ එකක් ගහනවා. හරියටම නිකන් මිහිබට දෙවියෙක් සහ දේවතාවියක් කටුමැට පිලක් ගාව ඉන්නවා කියලා කටුමැටි පැලක් ගාව ඉන්නවා කියලා අදහසක් ගන්නවා. ඊට පස්සේ දැන් මනාලියෝල හෙට මෙහෙට වුණාට පස්සේ ඒ පැත්තට වල එබිල බලපුවාන් අයියෝ අර ළමයාගේ අම්මා ඉන්නවනේ. කාගේද අර අතනින් දුවපොර කැහැට කීඩෑරු කෙට්ටු කෙසග අර ළමයාගේ අම්මත් ඉන්නවා. අම්මා ඉතින් ආයි මොකද්ද? එමමනේ එතකොට. ඊට පස්සේ මෙයාලා තීරණය කරනවා දන්නවද අර එළවපු ළමයා කවුද කියලා? අර ගෙදර ළමයා. අත්‍යවශ්‍ය ෆොටෝ එකක් ගන්න එළවලා තියෙන ගෙදර අයිතිකාරයෝ කොහෙද යන්න දුවපිය කියලා අර පොඩි එකා එළවලා තියෙනවා. පස්සේ මෙතන ඉන්න කැමරාමන් තීරණයක් ගන්නවා කම්පිටිෂන් එකකට ෆොටෝ එකක් ගහන්න. අර අම්මයි පුතයි කටුමැටි පැල ඉස්සරහින් තියලා ගහනවා ෆොටෝ එකක්. ආයි මුකුත් නැහැ. දුප්පත්කම, දරිද්‍රතාවය, ණයබර, වේදනාව, අහිමිවීම මේ ඔක්කොම එකට එකතු කරලා ගහනවා. මුකුත් නැහැ ෆොටෝ එකක්. ගහපුවම එතන ඉන්න අය කියනවා ආයි කතා දෙකක් නෑ කම්පිටිෂන් එකේ පළවෙනියට තේරෙන්නේ මේ චිත්‍රය. මේ ෆොටෝ එකක. ඒ කොල්ලා ගිහලා රුපියල් 50ක් දෙනවා යම්මට. මේ ෆොටෝ එක ගැනීම වෙනුවෙන්. ඊට පස්සේ එක්කෙනෙක් අහනවා එතන ඉඳලා. දැන් ඔගේ දිනුවොත් කීයක් හම්බ වෙනවද? අත උඩ 50000ක් හම්බ වෙනවා කියලා. මේ ෆොටෝ එක දිනපුවම 50000ක් හම්බ වෙනවා කියලා ඔහු කියනවා. දැන් මේක මට සමාජමය වශයෙන් විවරණය කරන්න බෑ. මොකද මේක චතුකට අයිති කාරණාවන්නේ. ඒතර මේ චතුකගේ මේ ලස්සන කතාවට මම විසවිසි කරන එක ගැලපෙන්නේ නෑ. නමුත් මේක තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ මිනිස්සුන්ගේ වේදනාව, කඳුල, සුසුම මේ ටික විකුණන එකනේ ඇත්ත වශයෙන්ම කොහේ ගත්තත් මොනවා කරත් අද දවසේ වෙන්නේ. වාහනයක් හැපෙන සැනින්
ඒකේ ෆොටෝ ටික ගහලා මාධ්‍යයට යවලා මොකද්ද කාලකන්ණි සතුටක් විඳින සමාජයක් හැදිලා තියෙන්නේ. වාහනයක් පෙල්ලුනාම ඒකේ ලෙඩ්ඩු ටික එළියට ගන්න නෙවෙයි හදන්නේ. ඒකෙන් ෆොටෝ ගහන්නේ කොහොමද කියලා බලන්න. එහෙම සමාජයකදී ඉතින් මේ වගේ එකක් වෙන එකේ ඇත්තටම ඒ කාතකට පුදුමයකුත් නැහැ. ඊළඟට මම තෝරගන්නේ අඹේ යාළුවෝ කියන කතාව. මේක මේ පන්සල ආශ්‍රිතව ලියවිච්ච කතාවක්. ඒකේ වෙන්නේ මේ ඒක නෑ. ඒ ටික නෑ. අඹේ යාළුවෝ කියලා වෙන එකක් කියන්නම්ම. මේ කතාව වෙනවා අඹේ යාළුවෝ. ආබාධිත දරුවෙක් ගැන හරිම සංවේදී කතාවක් මේකේ තියෙන්නේ. ඔවුන් ජීවත් වෙන්නේ මහල් නිවාසයක. ඒ ළමයාගේ මේ ඉනින් පල්ලහැ පණ නැහැ. පණ නැති නිසා යා වීල් චෙයාර් එකක ඉන්නේ. දැන් එතකොට මේ ගමේ මේ මොකද්ද මම කියන්නේදී මොකද්ද මහල් නිවාසේ. ඒකේ අය කොළපම් කරනවා. මේ පිරිමි ළමයාට. නිතරම අර සරදම් කරනවා. ඒ සරදම් කරන නිසා ඒ තාත්තා තීරණය කරනවා මේ පිරිමි ළමයාත් අරගෙන යන්න නාඳුනන පළාතකට. දැන් මේගොල්ලෝ යනවා මුඩුක්කු තියෙන තැනක සැප පහසු ගේකට. එතන තියෙන්නේ කුඩා ගෙවල්. නමුත් මේ ඉන්න ගෙදර ඊටම ධනවත් ගෙදරක්. මේ තාත්තා ගත්ත කී. ඒකේ ආ වීල් චෙයාර් එකක බැල්කනිටලා ඉන්නවා. දැන් ඒ වගේ තැනක ඉන්න ලේසිනේ. ඇයි ඉතින් කවුරුත් හොයන්න බලන්න කෙනෙක් නැහැනේ. ඉතින් මේ ළමයා හැමදාම උදේට එයාට උගන්වන ගුරුවරු වෙනවා. ගෙදෙට්ටම ඇවිල්ලා උගන්වනවා. කෑම බීම ලැබෙනවා. මෙහි කාර්යෝ ඉන්නවා. එහෙම ඉද්දි මේ පිරිමි ළමයා බැල්කනියට එනවා. අපෝ පල්ලෙහා තියෙන පොඩි ග්‍රවුන්ඩ් එකක් පොඩි පිට්ටනිය. ඒකේ බෝල ගහනවා ළමයි. අපෝ මේ බෝලේ එනවා අර බැල්කනියට. පස්සේ මෙයා බෝලේ විසි කරනවා පල්ලෙහාට. විසි කරපුවම මේ ඒ පිරිමි ළමයි එවන රොකට් පණිවිඩයක්. රොකට් එක ගහලා එවනවා මෙවත් දෙන්න අපිත් එක සෙල්ලම් කරන්නේ. ඒ පාර කියනවා මේ මට එන්න ආසයි. මට බැට් කරන්න බෑ. මට දුවන්නත් බෑ. ෆීල්ඩ් කරන්න විතරයි පුළුවන්. ඒ පාර ඊළඟ රොකට් එකෙන් එනවා තමුසෙලාගේ ලොකුකම තමුසෙලා බැල්කනි වල ඉන්න ලොකු පොරවල්. ඒකයි තමුසෙලා මේ ඩස්ටි අපිත් එක්ක එකතු වෙන්නේ නැත්තේ කියලා විශාල නින්දාවක් කරනාට පිළිවෙල රොකට් පණිවිඩෙන්. ඇත්ත කතාව දන්නේ අපිනේ ඇත්තට මෙතන වෙලා තියෙන මොකද්ද කියලා. ඊට පස්සේ මෙයා දකින්නවා මේ එදා දැන් ඒතර ලොකු සිත් වේදනාවකින් ඉන්නේ. අර පිරිමිලාට කියනවා යන්න. එයාගේ බැල්කනියේ බැම්ම දිගේ යනවා ලේනෙක්. ඒ ලේන් පෙට්ටිය වැටෙනවා. වැටුණා එයා තුවාල වෙලා මෙයා අරගෙන යන ඇඳට. ගිහිල්ලා යාට සාතු සප්පායම් කළා මේ ලේන් පෙට්ටිය ළඟ තියන් ඉන්නවා. දැන් ලේන් පෙට්ටියට සුවයි. ලේන් පෙට්ටිය යන්නේ. අර පිරිමිලාමත් එක්කම ඉන්න කල්පනා කරනවා ලේන. ඉතින් අර පිරිමිලාම කල්පනා කරනවා අර ලේන් පෙට්ටිය දිහා බලාගෙන ඇත්තට මිනිසුන්ගේ ජීවිතේ හොඳ අඹ යාළුවා හම්බ වෙනවනේ. මගේ හොඳම යාළුවා තමයි මේ ලේන් පෙට්ටිය කියලා. දැන් මේ කතාව එතෙන්ට ගිහිල්ලා හිතුවොත් මිසක මේ කතාවේ තියෙන බර ගන්න බෑ. ගිරවෙක්, මයිනෙක්, බලු පැටියෙක්, පූස් පැටියෙක් හොඳම යාළුවා වෙන්න පුළුවන්. මොකද සමාජයට එන්න බැරුව කොන් වෙලා ඉන්න මිනිස්සුන්ට ඒක වෙන්න පුළුවන්. එක දවසක් හාමුදුරු කෙනෙක් බණක් කියනවා. හඳක් වගේ මූණක් තියෙන කසී සලුවක් ඇඳගත්ත ගීතයක් වගේ බණ කියන චීස් බෝලයක් වගේ හාමුදුරු කෙනෙක් බණ කියනවා. බණ කියනකොට ඉතින් හාමුදුරුවගේ පෙනුමත් අද බණ වලට වැදගත්ද බොමුදු? හාමුදුරුවගේ පෙනුම හරි වැදගත්. මොන වගේද නිකන් හාමුදුරුවෝ නිකන් අර ලස්සන හාමුදුරු කෙනෙක් නම් මහා සෙනගක් ඒවට යන නිකන් එහෙම ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියෙනවා. දැන් මේ හාමුදුරු බණ කියනවා දැන් කිව්වන් ඒ හාමුදුරුවෝ හරි කැමති යාට වඳිනවට ගෞරව කරනවට අර වඳින්න ඕන ඉතින් ඒවත්. ඊට පස්සේ එක මේක තරුණ ලස්සන ගෑල්ල මේක අමුතු විදියට වඳිනවා ඉඳගෙනම. ඉඳගෙන වඳිනවා අමුතු විදිහකට. ඒ අනිත් අයට වඩා වෙනස් විදිහට වඳින්නේ. අර හාමුදුරුවෝට දැන කියන්න ඕන මොකද්ද මං ඔයාව දැක්කා කියලා. මට ඔයාව දැක්කම ඔයා වැඳ විදිහ මම දැක්කා. වඳින්නවත් දන්නේ නැහැ කියලා කියන්න ඕනේ යාට. හාමුදුරුවෝ පොඩ්ඩක් නැගිටලා බලනවා. අයියෝ රෝද පුතෝ ඉන්නේ. එයාට වහින්න බෑ. එයා රෝද පුතෝගේ ඉන්න උපාසිකාවක්. තරුණ උපාසිකාවක්. ඒ නිසා අපි දකින්න දෙයින් ක්ෂණිකව කෝප ගත්තොත් ලැබෙන ප්‍රතිඵලය භයානකයි. එක දවසක් පොඩි ළමෙක්
ගෙදර ඉන්නවා. දවසක පොඩි ළමෙක් ගෙදර ඉන්නවා. ඒ ගෙදර ඉන්නකොට ඒ ගෙදරට අමුත්තු ටිකක් එනවා. අමුත්තු ටිකක් ආපුවම සාමාන්‍ය අමුත්තු ඉද්දිම ගෙනාපුවා ලියනෝනේ අපි. ගෙනාපු තෑගි පොඩි ළමයි හැටියම නිතර මේ ළමයි ඔක්කොම ලියනවා. එක තැනක තියෙන ඇපල් ගෙනහැලා තියෙනවා. ඒතර මේ ළමයි කරන්නේ ඇපල් ගෙඩි දෙකක් ගන්නවා දෙකට. ඇපල් ගෙඩි දෙකක් ගත්තා දැන් අයි අම්මට හරි ලැජ්ජයි දැන්. ඇයි ඉතින් එහෙම හිමත් කන මේ අත් දෙකේ දෙකක් තියාන. ඒ නිසා අම්මා කියනවා මගේ පුතා මට එකක් දෙන්න. මගේ පුතා මට එකක් දෙන්න කියලා කියනවා. මේ පරි ළමයා කරන්නේ මංගල් බලනවා. බලලා ඒකෙන් කෑල්ලක් කනවා. ඉල්ලපු ගෙඩියෙන් කෑල්ලක් කනවා. අම්මා හිතන්නේ අනික් ගෙඩිය දෙයි කියලා. එයා ඒකෙන් කෑල්ලක් කනවා. අර ඇවිල්ලා ඉඳපු වැඩිහිටිය ඔක්කොම hina වෙනවා අම්මට. ඒ අම්මා මුකුත් නැහැ. මොන වගේ අදහසක් එන්නේ නැද්ද කියලා හිතා ගන්නව බෑනේ. අනුච්චර නෑවි ටිකක් ඉස්සරහා දැන් මේ අම්මගේ ආත්ම ගෞරවය දන දෙලම කිව්වද කියලා. එළම කියනවා මං ගෙඩි දෙකෙන්ම කෑල්ල කෑවේයි දන්නවද අම්මි? ඔයාට රහම එක දෙන්න කියලා එතන රසම ගෙඩිය දෙනවා. වේලාසන තීරණ ගත්තම විශාල පසුතැවීමක් තියෙනවා. එතන මේ පුංචි පිරිමි ළමයා බැල්කනි ඉන්නේ ඇයි කියලා දන්නේ නැතුව තමයි අර කට්ටිය අර සරදම කලේ උඹලගේ ලොකු කන් උඹලා හිතා ඉන්නේ බැල්කනි වලම ඉන්න. එතන ඒ නිසා මිනිස්සු දැක්ක පමණින් හෙලා දැකීම, නින්දා කිරීම, අපහාස කිරීම, සිද්ධිය තේරුම් ගන්න නැතුව වේලාසන විනිශ්චයන්ට පැමිණීම කියන්නේම ලොකු විපතක්. මම තෝරගත්ත කතාවක් මේක නම අවසානය. මේක ඉතාම හොඳ භාෂාවක් භාවිතා කරපු ඒ වගේම ඉතාම හොඳ ආකෘතියක් තියෙන කතාවක්. මම ඉතාම හොඳ ආකෘතියක් කියලා කියන්නේ මේ ළමයිගේ වයසත් එක්ක මේ වැඩසටහන බලන ඔය වියත් උගත් මහා පඬිවරුන්ට නෙමෙයි මම මේ ටික කතා කරන්නේ. මම මේ කතා කරන්නේ මේ පුංචි කිරි පැටවු ටිකට. මේක ඉතාම හොඳ භාෂාවක් කියලා කිව්වේ ඒ වයසේදී භාෂාව. මේක හොඳ ආකෘතියක් කියලා කිව්වේ මේ කතාවට අපි අහුවෙන හැටි. පුබුදු එක පිරිමි ළමෙක් සොහොන්ගයක් ගාව පණ අදිමින් ඉන්නවා. ඔහුගේ බඩේ පිහියක් තියෙනවා ඇනලා. කවුරු ඇනපු පිහි පාරක් බඩේ තියෙනවා. දැන් මේ පිරිමි ළමයා අවසන් හුස්මට ලං වෙමින් ඉන්නවා. ඒ ලං වෙමින් ඉද්දි ඔහුට කල්පනා වෙනවා ඇයි මොකද්ද මට මේ දක්වා වුනේ කියලා. මේ පිරිමි ළමයා චූටි කාලේ හිඟන පිරිමි ළමයි. අම්මත් එක්ක එකතු වෙලා සිඟා කමින් ඇවිදිනවා. ඔවුන් පොඩි ටින් එකකට කාසිය එකතු කරනවා. මේ කාසිය එකතු කරපුවාම එක දවසකදී මේ ටින් එකට දාලා යනවා මිනිස්සු අතපනා රුපියල් දාලා යනවා. එක දවසක් මේ ටින් එකත් අරන් මේ දෙන්න හවස නැගිටින්න හදනකොට වැස්ස. හිතා මතා මේ ටවුමි කොල්ලෙක් අර කාසි ටින් එකේ වදිනවනේ ටල් ගාලා. කාසි ටික කොම් පාර පුරා. හිඟන්නොන්ටත් කරදර කරනවා කියන්නේ ඊටත් එඩි හිඟන්නෙක් වෙන්න එපාය. පස්සේ අර කාසි ටික අහුලනවා අර අම්මා අඬා අර කොල්ල බලනවා කවුද මේ වැඩේ කරේ කියලා. ඌ අඳුර ගන්නවා කවුද කියලා. මූ එලෝගෙන යනවා කොල්ලව. ගිහලා පිටිපස්සෙන් ගිහලා ලොකු ගලකින් ගහනවා. අරු වැටෙනවා. ආපහු එනකොට අයියෝ අම්මා වදිනවා කියන්නකො වාහනේක. ආපහු එනකොට අර අම්මා වදිනවා වාහනේක. මිනිස්සු ටික ඔක්කොම එකතු වෙලා වාහනේ කාට ගහනවා. ඒ ඇසේ මෙයත් ගිහලා ගහනවා. හැබැයි ඉස්සෙල්ලම ගහපු එක මැරෙනවා. අර ටින් එකේ හැපිච්ච කෙනා මැරෙනවා. අවුරුදු 16ට වඩා අඩුයිනේ. මෙයා පරිවාසයට දානවා. එහිදී වඩු කර්මාන්තේ පුරුදු වෙනවා. යම් ධනයක් හොයා ගන්නවා. සල්ලිකුත් හොයා ගන්නවා. එයා ලස්සන පීයක් කැටයම් කරනවා. පීයක් හදනවා ලස්සන කැටයමක් කපලා. පස්සේ මෙයා පරිවාසයෙන් එළියට ඇවිල්ලා වඩු මහත්තයෙක් හැටියට ජොබ් එක කරනකොට කියනවා ඕක මිනි මරලා ආපු එකෙක් කියලා. අන්න සමාජයේ අවුල. ඕක මිනි මරලා ආපු එකෙක්. ඕක මෙන්න මේ જાතියේ. අර පරණ හං වඩුවම දිගටම ගහගෙන යනවා. මිනිහෙකුට හොඳ මිනිහෙක් වෙන්න දෙන්නේ නැහැනේ. මිනිස්සු හොඳ මිනිහෙක් වෙන්න මිනිස්සු දෙන්නේ නැහැනේ. අර අතීත වරද මතම යනස පීඩාවටපත් කරන. මස්සේ මේ පිරිමි ළමයා ඒ ගමෙන් එහෙම් මෙන් ඈත් වෙලා නන්නාඳුර පැත්තකට ගිහලා වඩු මහත්තයෙක් හැටියට ජීවත් වෙනකොට මෙයා ඒ වඩු සල්ලි වඩු වැඩ කරලා හොයාගන්න සල්ලි කප්පන් වලට ඉල්ලන්න යනවා කියනකො පාතාලේ ටික. බලන්න කරදර වෙන හැටි මිනිස්සු. මෙයා දවස් දෙකක් දෙන්න අදිමදි කළා බැරිම තැන මෙයාත් එක්ක ගහ ගන්න එනවා. මෙයා ගහනවා. ගහපුවා මෙයා පාතාලයට බැඳෙනවා. මේ ළමයා පාතාලයට බැඳෙනවා. දැන් ළමයා නෙවෙයි තරුණයා. ඒ පාතාලයට බැඳිලා ඉන්න වෙලාවක
ඒ පාතාල සමාජිකයෝ අතර ඇතිවෙච්ච ගැටුමකදී මෙයාට පිහියෙන් අනිනවා. එයාට අනින්නේ පුදුම කියන්නේ එයාගෙම පිහියේ. අන්නේ පිරිළමය තමයි අර සෝන්ගේ ගාව මිය දෙමින් සිටින්නේ. අවාසනාව කියන එක කොහොමද මිනිස්සු හඹාගෙන එන්නේ කියලා මේකේ චතුක කියන්න උත්සාහ කරලා තියෙනවා. මම චතුකගෙන් තව එක කතාවක් ගන්නම්. මට කොච්චර වෙලා දෙනවද පුබුදු? මේකම අභිනිෂ්ක්‍රමණය. නායක හාමුදුරුවෝ මේක පන්සල හා සම්බන්ධ කතාවක්. සමහරට කුඩා පිරිමි දරුවන් පන්සල් වලට පැවිදි කරන්න ගෙනහැල්ලා පොඩි පරිවාස කාලයක් දීලා ඒගොල්ලන් පන්සලේ ඉන්නව ඔබ දැකලත් ඇති. චුටි චුටි පිරිමි ළමයි ගෙනාපු ගමන් පැවිදි කරන්නේ පන්සල් ජීවිතේට හුරු කරනවා. ඒ කියන්නේ පන්සලේ ආවතේව කටයුතු මල් පහන් පූජා කිරීම පිරිත් කීම මේ වගේ දේවල් වලට හුරු කරගන්නවා. දානශාලාවේ ඉන්න හැටි, ඉඳ ගන්න හැටි, කතා කරන්න හැටි, කැම බීම කොහොමද ගන්නෙ? දැන් ඒක විශාල විනයක් නේ. පන්සලේ විශාල විනයක් තියෙනවානේ. පාසල් වල වගේ නෙමෙයි පුදුම විනයක් තියෙන්නේ පන්සල් වල. පොඩි හාමුදුරුවන්ගේ කාමරේම හරි පිළිවෙලයි. දානේ වළඳන හැටි හරි පිළිවෙලයි. දැක්කට අරගෙන අපි මගුල් ගෙදර ගියා වගේ නෙමෙයි. අපි මගුල් ගෙවල් ගියාම මොනවද අප්පා පිස්සට සුවිප් පැදුනා වගේ. කන දෙයි නොකන දෙයි ඔක්කොම ගන්නවනේ පොඩි හාමුදුරුවෝ එපාම කියනවා. වළඳන දේ විතරක් ගන්නවා අනිත් දේවල් අතින් වහනවා. ඒ පාත්‍රය පෝදන හැටි පිළිවෙල අහුරන හැටි ඒක මන් දන්නේ ගෙදරකින්වත් උගන්වන්න බෑ. ඒ නිසා නායක හාමුදුරුවෝ සියලු දෙනාටම අපි নমස්කාර කරන්න ඕන මේ පුංචි හාමුදුරුවෝ ටික සඳුන් පැල වගේ රකින්නවට. මේකෙදි මෙන්න මේ සෝම හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ කියන කවි බණක් ලියන්නකෝ සෝම කියලා. මාතු පෝසක ජාතකේ. ලියන්න කියලා කොන් නායක හාමුදුරුවෝ කියන. මෙයා මාතෘකාව විතරයි ලියන්නේ. එයාට අතීතේ මතක් වෙනවා. මෙයාගේ ගිහි කාලේ නම පියතිලක. අවුරුදු 7 තමයි මහාන කරන්නේ. ඊට පස්සේ මේ අර කුඩා දරුවෙකුට හිමිවන ළමාවියක් තියෙනවනේ. ළමා දැන් ලෞකික ජීවිතේ මිහිරි කියලා පොඩි හාමුදුරුවෝ කියන්න හොඳ නැහැ. පොඩි හාමුදුරුවෝ කියලා කියන්නේ පාරමිතාවක් පුරාගෙන පැවිදි වෙලා ඔහොම යන්න ආපු ගමනක් නේ. උන්වහන්සේලා අවුරුදු 5ක් පැවිදි වෙලා හිටියත් මම සතුටුයි. මොකද මම අවුරුදු 5ක් පැවිදිලා නැහැනේ. එක දවසක් පැවිදිලා නැහැනේ. නැති වුණාම හිටපු කෙනා වටිනවනේ. එහෙමනම් මේ පොඩි හාමුදුරුවන්ට අහිමි වෙලා යන ක්‍රීඩා පිටිය සතුට ළමාවිය මේ ටික ගැන පුන පුනා කියමින් අර ඉන්න උන්වහන්සේලා ටිකත් ඒ ශාසනයෙන් අහකට ගන්න උත්සාහයට මම එහෙම එකඟ වෙන්නේ නැහැ. ඒ රැකෙන සීලයේ රැකගෙන උන්වහන්සේලාට පාඩුවේ ඉන්න දෙන එක තමයි හොඳම වැඩේ. ඒකට අපි කරන්නේ මොකද්ද? පන්තලේ පොඩි හාමුදුරුවෝ ක්‍රිකට් ගහනවා, හවසට අඹ කඩනවා, ඕවනේ හොයන්නේ රැවුල වවාගෙන ඉන්නවා පිස්සු. මෙහෙමවත් මේ ශාසනයේ තියෙන්නේ පෙයි. ඊට පස්සේ මේ මාතු පෝසක ජාතකයේ මේක ලියන්න ගියාට ලියන්න බැරි වෙනවා. මේ පන්සලට එනවා පුබුදු තව පුංචි පිරිමි ළමෙක් පුබුදු කියලා. සමා වෙන්න. ඒක මාරු. මේ පන්සලට එනවා සිරිමල් කියලා. පුබුදු කියන්නේ මගේ ඉස්සරහින් ඉන්න අර අපේ කැමරාව හසුරවන අති දක්ෂ පිරිමි ළමයා. මට අර නන් දෙක මාරු වෙලා කියුනේ. මේ නැත්තම් බලයි ගෙදරින් පුබුදු මහන වෙන්න යනවාද කියලා. සිරිමල් කියලා පිරිමි ළමෙක්. එයාගේ අම්මා සතියන්තේ හැමදාම එනවා රස කැවිලි අරගෙන එනවා. අර විකාල භෝජන කියන ඒවට අයිති වෙන්නේ නැති කෑම જાති ගේනවා. ගෙනලා ඉතින් කන හරි ආදරේ සිරිමල්ට පණ ඇරලයි අම්මා. ඉතින් අර අපේ සෝමහාමුදුරන්ට එයාගේ අම්මා මතක් වෙනවා. එයා කියනවා මේ අපේ අම්මා ඇරෙනකොට දරුවන්ට වැඩිම ආදරය කරන්නේ මේ අපේ සිරිමල්ගේ අම්මා කියලා. එහෙම ඉද්දි මේ සිරිමල්ගේ අම්මා ඉන්නේ සතියන්තේ. හැමදාම සතියන්තේ ඉන්නේ. මේ සතියනවලු බ්‍රහස්පතින්දා. මේ සතියනවලු බ්‍රහස්පතින්දා. හරි සතුටුයි. සිරිමල් කියනවා මට හොඳයි මේ සැරේ ගෙදර ගියා කි අපේ අම්මා ඉන්නේ බ්‍රහස්පතින්දා මාව එක් කරගෙන යන්න වෙන්නේ නැති කියලා මෙයා සතුටින් ඉන්නවා. නමුත් සිරිමල් දන්නේ නැහැ මේ සැරේ කටින පින්කමට එයා පැවිදි කරන්න හදනවා කියලා. දැන් මේක තමයි මේ කතාව. මට මේක අර ඈතට පැහැදිලි කරලා එහෙම කියාගෙන යන්න තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ කියන්නේ තේරෙනවා. මම ඒක එහෙම කියන්න කැමති නැහැ. මේක මේ මෙන්න මෙහෙම කියනවා මේ කවුද අපේ චතුක කියනවා මේ
කවියක්. සමහරට චතුකගේ වේගය වෙන්නේ නැති මේක අස්සේ කියවෙන්නේ නැත්තේ. හඬමින් කඳුළු පිස දමමින් අම්මා නිවන් මගට යන ලෙස කර දුක නිම්මා. බාරදි මෙමා බුදුසසුනට සම්මා පඬුවන් සිවුරු පොට මගේ කර මත දැම්මා. ඒක ඔහු ටිකක් වේගයෙන් සහ ටිකක් තරහින් කිව්වා වගේ මට හැඟීමක් ආවේ. නමුත් චතුක කියලා කියන්නේ දුර ගමනක් යන්න ඇත්තන ඔහු දුර ගමනක් ගිහිල්ලා ඉවරයි. ඔහු නීති පීඨයේ පළමු වසරේ සිසුවෙක් කිව්වා ඔහුගේ ගමන මම ආරාධනා කරන්න කැමතියි ඔහුට තව ලියන්න කියලා. මේ දඬුවම කියන මේ පොතේ එන පළවෙනි කතාව කොරෝනා සම්බන්ධයෙන් ලියලා තියෙන්නේ. මහීකාන්තාව මුණ ගැහෙනව දවසක් අපේ චතුකට. ඒ මහීකාන්තාවත් එක්ක චතුක ඇති කරගන්න මේ සංවාදයේ තමයි මේ දඬුවම කියන කතාවෙන් කියන්නේ. ඔහු කියන්නේ මේ ලෝකේ සැබෑ වීරයෝනේ ලින්කන්ලා සියටල්ලා මිසක් ඔය වෙන කාඩ්බෝඩ් වීරයෝ නෙවෙයි. ඒ අනුව මේ ලෝකයේ පවතින විදියට පවතින්න දෙන්න, ලෝකයට පවතින විදියට පවතින්න දෙන්න, ඔබ ඇවිල්ලා යන්න ලෝකේ මෙහෙම තියන්න කියන විශාල පණිවිඩයක් තමයි චතුක මේ දඬුවම කියන කතාවෙන් දෙන්න හදන්නේ. ඒකට චතුකට මම ආරාධනා කරනවා ආණ්ඩුකාර කාර්යාලය වෙනුවෙන් චතුක තව ලියන්න, ඔබට කවි ලියන්න හැකියාව තියෙනවා. ලියලා රටදැය බබලවන ලේඛකයෙක් වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ලබන සතියේ මම ඔබ හමු වෙන්නේ අපේ ලුවංග පමුදු කියන සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයා ලියපු කවි පොතක් එක්ක. ඔබට බොහොම ස්තුතියි.